අයිබුවන් අද වීඩියෝ එක ඔයාල හැමෝටම ගොඩක් වැදගත් මොකද මේ දවස්වල ලංකාවේ ගොඩක් අය බයිනෑන්ස් P2P කරන්න ගිහිල්ලා තමන්ගේ බැංකුව එකවුන්් බ්ලොක් කරගන්නවා එහෙමත් නැත්තම් තමන්ගේ සල්ලි ස්කෑම් කරනයට පූජ කරනවා ඔයාල මේ වැරදි ටික කළොත් වාටත් වෙන්නේ ඒකමයි ඒ නිසා අද මම කියල දෙනවා කිසිම රිස්ක එකක් නැතුව ස්කෑම් එකට අහු නොවී හරියටම USDT ගන්න කොහොමද කියලා ඉතින් මේ වීඩියෝ එක කිසිම තැනක් ස්කිප් නොකර බැලුවොත් ඔයාලටත් ස්කෑම් වලට අහු නොවී නිවැරදිව USDT මිලදී ගන්න පුළුවන් වැඩේ පටන් ගන්න කලින් හොඳ සේල කෙනෙක් හොයාගන්න ඕනේ මම කලින් වීඩියෝ එක කතා කරා Binance account එකක් කොහොමද නිවැරදිව රෙජිස්ටර් කරගන්නේ කියලා මේ වීඩියෝ එකෙන් කොහොමද USDT කිසිම ස්කෑම් එකකට අහු වෙන්නේ නැතුව buy කරන්න කියලා. ඉතින් මම මෙතන add fund කියන එකට යනවා ගිහිල්ලා මෙතන P2P trading කියන option එකට යනවා. හරි. දැන් අපි බලමු අපි වැඩේ පටන් ගන්න කලින් හොඳ සේල කෙනෙක් තෝරගන්න එක තමයි වැදගත්ම දේ. මෙන්න මේ කරුණු තුන අනිවාර්යෙන්ම බලන්න ඕනේ. verified management කියලා තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කහ පාට රවුමක් වගේ බැජ් එකක් තියෙනවා. ඒ කියන්නේ verify seller කෙනෙක්. එහෙම කෙනෙක් හැමතිස්සෙම තෝරගන්න බලන්න. ඒ වගේම මෙතන එයාලගේ රේටින් එක 95%ට වඩා වැඩි සේල කෙනෙක් තෝරගන්න ඔයාලා USDT buy කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මෙතනින් රේට් එක තියෙනවා. ඔයාලා ඒක අනිවාර්යෙන්ම බලන්න. හරි. ඊට පස්සේ තුන්වෙනි කාරණේ තමයි අඩුම තරමේ ට්‍රේඩ් 500ක්වත් කරපු කෙනෙක් වෙන්න ඕනේ. මේ දේවල් තිබුණොත් ඔයා 90%ක්ම ආරක්ෂිතයි. කිසිම ස්කෑම් එකකට අහු නොවි ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මේ සේල කරපු ට්‍රේඩර්ස් ප්‍රමාණය. ඒ වගේම මේ සේල කරපු ට්‍රේඩර්ස් ප්‍රමාණය ඔයාලට මෙන්න මේ ටිකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලා buy කරන්න යද්දි ඔයාලා අනිවාර්යෙන්ම මෙයාලගේ ලිමිට් එක බලන්න. ලිමිටේෂන් එකක් තියෙනවා. ඔයාලා ඒක බලන්න. මෙන්න මෙතන මේ සේලර්ගේ අඩුම ලක්ෂ 3යි 3 ඉඳලා තමයි buy කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලා පොඩි ගානක ගන්නව නම් මෙතනින් පල්ලෙහාට ගිහින් තමයි ගන්න වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද හරියටම ඔයාලට ගන්න අවශ්‍ය USDT එක අපි කියමුකෝ ඔයාලට රුපියල් 5000ක USDT ගන්න ඕන නම් ඔයාලට මෙන්න මෙතන ෆිල්ටර් ලකුණ තෝරලා ඔයාලට ෆිල්ටර් කරගන්න පුළුවන්. හරි මම මෙතන ක්ලික් කරනවා. හරි ඊට පස්සේ මම මෙතන රුපියල් 5000යි කියලා මෙතනින් ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම බලන්න මෙන්න මේ ටික් දෙක ඔන් වෙලාද කියලා. මෙතන tradable add only කියන එක සහ verified management add only කියන එක ඔයාලා අනිවාර්යෙන්ම සිලෙක්ට් කළාද කියලා නිවැරදිව බලන්න. බලලා මෙතන ඔයාලට අවශ්‍ය amount එක තෝරලා මෙන්න මෙතන ඔයාලට මෙතනින් තෝරන්නත් පුළුවන් bank transferද ඔයාලා කරන payment method එක. ඉතින් මෙතනින් ඔයාලා කැමති නම් bank transfer කියන එක තෝරලා ෆයිනල් ස්ටෙප් එක විදියට ඔයාලා මෙන්න මෙතන කන්ෆර්ම් කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ෆිල්ටර් වෙලා ඇවිත් තියෙනවා රුපියල් 5000 සිට USDT buy කරන්න පුළුවන් verified sellersලා. ඉතින් ඔයාලා මෙන්න මේ විදියට ස්ටෙප් ටික ෆලෝ කරලා ඔයාලා සේල කෙනෙක් තෝරගත්තොත් ඔයාලට 90%කින්ම ස්කෑම් වලින් බේරෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට අර මං කියපු ස්ටෙප් ටික තියෙනවද කියලා අනිවාර්යෙන්ම බලන්න. මෙතන මෙයා රේට් ටික සම්පූර්ණ කරලා තියෙනවා 500කට වැඩි ප්‍රමාණයක්. ඒ නිසා අපට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මෙයාගේ රේටින්ස් තියෙනවා 99.63ක්ම. ඉතින් අපි මේ සේලගේ මෙතන යූසර් නේම් එක ක්ලික් කරලා බලමු. හරි එහෙම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ සේලර්ස්ගේ
දවස් 30ක ඇතුළත මෙයා ට්‍රේඩ් 2923ක ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ වගේම මෙයාගේ රේට් එකත් හොඳ රේට් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙයා ඇවරේජ් රිලීස් ටයිම් එකක් විදියට විනාඩියත් විනාඩි 2ක් අතර කාලයක් ඇතුළත USDT රිලීස් කරලා තියෙනවා. ඉතින් හොඳ සේලර් කෙනෙක් ඒ විදියට ඔයාලා සේලර් කෙනෙක් තෝරගද්දි ඒ ටික බලන්න අනිවාර්යෙන්ම. ඒ වගේම මෙන්න මෙතන පීක් බැක් කියන එකට ගිහිල්ලා ඔයාලා බලන්න යාගේ පීක් බැක් ටික පොසිටිව්ද නෙගටිව්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ තියෙනවා පොසිටිව් පීක් බැක් 13000කට වඩා ප්‍රමාණයක්. ඉතින් මෙතනින් ඒ විදිහට ඔයාලට බලලත් ඒ සේලර් ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙච්චර පොසිටිව් පීක් බැක් ප්‍රමාණයක් කියන්නේ මෙයා ට්‍රස් කරන්න පුළුවන් සේලර් කෙනෙක්. හරි. ඔයාලට ඒ විදිහට මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා ඔයාලා කැමති සේලර් කෙනෙක් තෝරගෙන බයි කරන්න පුළුවන්. ඉතින් මේ මෙන්න මෙතන අලුතෙන් Binance එකේ පොඩි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. අලුතෙන් මේක ටික කාලයක් වෙනවා. මෙතන පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙරිෆිකේෂන් කියලා ඔප්ෂන් එකක් සමහර සේලර්ස් ලගේ තියෙනවා. ඉතින් මෙයාගෙන් බයි කරද්දි ඔයාලා මෙයාලා කියන වෙරිෆිකේෂන් එක එහෙම නැත්නම් ඔයාගේ බැංක් account එකේ බුක් එකේ ෆොටෝ එකක් හෝ ස්ක්‍රීන්ෂොට් එකක් ඉල්ලයි. හැබැයි ඔයාගේ Binance නමට සමාන වෙන්න ඕනේ. ඔයා මේ සෙන්ඩ් කරන ස්ක්‍රීන්ෂොට් එක හෝ ප්‍රූෆ් එක. එතකොට එයාලා වෙරිෆයි කරලා තමයි ඔයාට account number ලබා දෙන්නේ. ඉතින් කොයිම වෙලාවකවත් ඔයාලා third party විදියට bank account use කරලා USDT මිලදී ගන්න යන්න එපා. මොකද එතනදී ඔයාලට රිස්ක් එකක් තියෙන නිසා සමහර වෙලාවට ඔයාගේ නමට Binance එක තිබිලා ඔයා වෙන කෙනෙක්ගේ නමට bank account එක හදලා තියෙන නමකින් transfer එකක් කරොත් ඔයාලගේ USDT ටික නොලැබෙන්න chance එක තියෙනවා. මොකද ගොඩක් අය third party transaction කරන්නේ නැහැ. ඒ වගේම Binance එකෙන් කිසි වගකීමකුත් නැහැ ඒ වගේ transaction වලට. හරි. ඔයාලා හොඳ සේලර් කෙනෙක් තෝරගත්තට පස්සේ මෙතන buy කියන එක ක්ලික් කරන්න. buy කියන එක ක්ලික් කරාම මෙතන automatic 5000 අපි ෆිල්ටර් කරගත්ත නිසා 5000 ටයිප් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට වෙනත් ගානක මිලදී ගන්න ඕන නම් මෙතනින් ඔයාලට amount එක change කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා bank transfer කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන place order කියන එක ක්ලික් කරන්න පුළුවන්. හරි. place order කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ඒ sellers ගේ bank account details ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා seller ගෙන් bank account වලට transfer කරන්න කලින් මෙයාට message එකක් දාන්න පුළුවන්. ඔයාට මෙන්න මේ විදියට එයා online ඉන්නවද දැන් transfer කරන්නද කියලා ඔයාලට message එකක් දාලා බලන්නත් පුළුවන්. ඔයාලට message එකක් දාන්න මේ වගේ. ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මේ chat එක ඇතුලේ එයාලගේ rules කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ සේලර්ගේ rules ටික මෙන්න මෙතන තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේක කියවන්නේ නැතුව transfer එක කරන්න එපා. මේ බලන්න මෙතන මෙයා කියලා තියෙනවා no third party payment affect කියලා. ඉතින් තුන්වන පාර්ශවයේ ගෙවීම් පිළිගන්නේ නැහැ මෙයා. මෙයා මෙතන කියලා තියෙනවා මේ විදියට විස්තර ටික මුදල් දැමීමෙන් පසු ස්ක්‍රීන්ෂොට් එක අනිවාර්ය වෙයි කියලා. ඒ වගේම ඔයා තව දෙයක් තමයි මේ බැංක් account වලට සල්ලි දාද්දි රීමාක් එහෙමත් නැත්නම් description කියන කොටසේ ඔයා කොයි වෙලාවකවත් Binance හෝ USDT වචන use කරන්න එපා. ඔයා Binance account එක හදපු name එක එතෙන්ට දාන්න. ඒ වගේ වචන use කරන්න එපා. ඊට පස්සේ ඔයා කරන්න තියෙන්නේ ඔයාගේ
ඔන්ලයින් බෑන්ක් එක හරහා මෙයාට පේමන්ට් එක කරන්න. මෙතන මෙයාගේ බෑන්ක් විස්තර තියෙනවා. ඒ ටික බලලා පේමන්ට් එක කරලා ඔයා මෙතන chat කියන එකට එන්න ඕනේ. chat කියන එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ට්‍රාන්ස් එක කරලා chat කියන එකට ආවට පස්සේ මෙතන ප්ලස් මාක් එකක් තියෙනවා. ඔයා ඒක ක්ලික් කරලා ඔයා ට්‍රාන්ස්ෆර් කරපු ප්‍රූෆ් එක අප්ලෝඩ් කරන්න ඕනේ. මෙතන ඇල්බම් කියන එකට ඇවිල්ලා ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එක මෙතනට අප්ලෝඩ් කරලා පේමන්ට් ඩන් කියලා දාන්න ඕනේ. හරි. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට ටයිම් එකක් දීලා තියෙනවා විනාඩි 15ක් ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම ට්‍රාන්ස් එක කරලා එතෙන්ට දැම්මත් වැඩක් නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ට්‍රාන්ස්ෆර් නොටිෆයිඩ් සේලර් කියන එක ක්ලික් කරලා ඔයා ට්‍රාන්ස් එකක් කරා කියලා මෙතනින් නොටිෆයිඩ් කරන්න ඕනේ. ඒ සේලර්ට මේක අනිවාර්යයෙන්ම මතක ඇතුව කරන්න. මොකද ඔයා ට්‍රාන්ස් එක කරත් වැඩක් නැහැ. මේක ක්ලික් නොකර හිටියොත් ඔයාගේ USDT ටික ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයා මෙතන ට්‍රාන්ස්ෆර් නොටිෆයිඩ් සේලර් කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා ඔයාට විනාඩි කිහිපයක් යනකොට ඒ සේලර් ඔයාගේ කරපු ට්‍රාන්ස් එකේ ප්‍රූෆ් බලලා එයාට ඇවිල්ලා නම් එයා ඔයාගේ ක්‍රිප්ටෝකරන්සි ටික USDT ටික රිලීස් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි කිසිම රිස්ක් එකක් නැතුව හොඳ සේලර් කෙනෙක් තෝරගෙන USDT buy කරන්නේ. ඉතින් ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරලා අහන්න. මම අනිවාර්යයෙන්ම හෙල්ප් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා notification bell icon එක all කරලා තියාගන්න. මම ඉදිරියටත් මේ වගේ වීඩියෝ අරන් එනවා. ඉදිරියට ඕන වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ඔයාලගේ ළඟ තියෙන USDT ටික ඔයාගේ බැංක් account එකට රුපියල් කරලා දාගන්න කියලා කිසිම රිස්ක් එකක් නැතුව ස්කෑමර් කෙනෙක්ටවත් කාටවත් අහු වෙන්නේ නැතුව වැඩේ කරන විදිය ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.